මේක වහන්න මේ ෂටර් එක වහන්න. අර වෙදේ කවුලන්නේ නැහැ. හොඳයි. ඕන් එක වදින. ඕන් එක වදිනවා. ඕනින් එක. අපිට තව ඉස්සරහට තියනනේ මචං තව ස්විමින් පොයින්ට් එක. මේක තමයි view point එක. නෑ තව දිගට තියෙනවනේ බං මෙතන. තිබ්බද මම දැක්කේ නැහැ. මෙතන මේ පල්ලෙහාට බහින ටිකක්. මේ ඇල්බනිද? Getting sprung on. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. හායි යාළුවනේ කොහොමද? අපේ අද ඩෙන්මාර්ක් ගමනේ දෙවෙනි දවස නේ සෙකන්ඩ් ඩේ. අපි අද කොහෙද මම ආවේ? අපි ප්‍රෝන් බීච් ද මොකක්ද කියලා කන බොරු කියනවා. ඒ මන් දන්නේ. ඔය හේ එන්නම් ආවේ එනවා. දැන් ඔහෙලා දුන්නත් බලන්නෙත් නෑ. අපි දැන් තා විවින් පොයින්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. කට්ටිය කොහමද ආනතු ඉන්දියන් කට්ටිය කරදැබ්බි ඉන්නත් කම්මැලි චොක්ලට් ෆැක්ටරි ගිහලා ගෙදර ගියා නම් හරි මේ ඇත්තටම අපි ඉතින් ඉතින් වඩා වෙදර් එක කන්ඩිෂන් එකත් පොඩ්ඩක් අවුල් නැත්නම් අපි නාන්න බීච් එකට බෑලා නාන්නේ කියලා අයිඩියා කරන් ආවේ ඒත් අපිට කරගන්න බැරි වුණා ඇත්තටම සර්ෆ් කරන්න හිටියා සර්ෆ් කරන්න අපේ සර්ෆින් බඩු ටිකත් අපරාධෙට අවශ්‍ය ගෙනාවෙත් පුරට මේ නැත්නම් උදේර අපි උඩර යූට් එකක් තියෙනවා චරියගේ ඒක එහෙම තනිකර සර්ෆින් බඩු පිටිපස්ස දාලා තියෙන්නේ අපිට ඒක කරගන්න වෙන්නෙත් නෑ කමන්නේ ඉතින් අපි එන දෙයකට මුණ දෙනවා ඉතින් අපි කොහොමත් ධෛර්යමත් දරුවෝ එහෙනම් මේ අපි ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. පවසන්න ඔබේ අදහස්. හොඳයි. හොඳයි. එතනම ගලා හොඳයි. ඔව්. ඔය නෑ. තරම ලස්සන සුන්දර පරිසරයක් කාව අද ඇවිදින්නේ චරියකෝ ටොයිලට් එකට ගිහින් එනවා. ඕකේ අයියල එක්සයිට්මන්ට් එක මෙයාගේ. ඒ සහත් කවුද මේ බයෙන් එන්නේ? මොකද
චාරිය බය. අන්න ආන්ටිස් කම් ගියා. ආන්ටිස් කියන්න. ඒ වැටයි ඈ යන්න කොකෙලි. වැටයි ඕක කැඩෙනවා එතන ඔය බලාගෙන එතන බලා සාත්මගේ ආසම යාළුවෙක් ඉන්නා. හරි ඔලිය බය නෑ ඔයා බය වුණාට. සෙට් එකම අද ළමයි කියන්න දැන් තියෙන්නේ ඉතින් කට්ටිය එක එක්කෙනා ඉස්සර කරන්නකෝ. අර කරන්නේ මොකද අර ගයිඩ් සීන් එක කරනවා. ඕකේ. පාතාල ඔව් පාතාල. ඒක කරමුද? පරමයි දැන් හැබැයි. දැන් අලුත් එක අර ගෑන ඉස්සර අර කකුල ඉස්සරහට දාලා අර මිනිහගේ මූණ ඉස්සර දෙන්න කර 5 minutes later. ළමෙක් හදාගෙන හරි අමාරුයි. ළමයි ට්‍රිප් යන පවුලක්. දුක් විඳිනවද ඔයගොල්ලෝ? ගුට්ටු බල. අද අතර රැල්ල පාගන්න හොඳයි. වැල්. සීතලක් එහෙම මොකුත් නැහැ නේද? ඔව් මේ වෙද එක ඇත්තටම අපි හිතුවට වඩා හොඳ දුකක් හොඳයි. ඔව්. අපිට නාන්නත් පුළුවන් ඕන නම් කට්ටිය. ස්විම් එකක් දාන්න තිබ්බා. කට්ටිය ස්විම් එකක් දානවද මොකද කියන්නේ? සිම් නම් දන්නේ. හා? දාන්න දෙල්ල ගන්න. නානවද? අපි ස්විම් එකක් දානවද? ඒක ඇඳුම් අරගෙන ඕනේ. ඇතුන් ඕනේ. මේ පැත්ත අනිකට තියෙන බීච් එක ඔය එකට මේ පැත්තේ. ඔව්. බෝතලේ දාගෙන උනේ. බෝතලේ දාගෙන. ලාඩු සොට්ටක් ගන්න. අපේ සංගමේ බේබද්දේ. එක්කෙනයි අතනත් එක්කෙනා බේබද්දේ. විශාල වේව. විශාල බේබද්ද. බෝතලේ නැතුවම බෑ. අපි ඉක්මනින් ගිහිල්ලා ඇඳුම් අරගෙන එන්න වෙනවා. නාන්න. මුංගන ෂුවර් නෑ හැබැයි. මෙතනින් පැන්න ගත්තොත්. දෙට කියලා ඇඳුම් ටිකක් අරගෙන අපි නාන්න සෙට් වෙමු. साथ में बैठे ही
හායි. ආයි දුවනද? මේ ආශේන මේ මැද හිටවලා ලස්සන ෆොටෝස් ටිකක් ගමු. නේ? ඔව්. හරි මේක මෙහෙම ඔව් ඒකේ පොඩ්ඩක් එහෙම දාලා උඩින් නැගලා. ඔව්. එනෝ ආශේනේ පිටිපස්ස. කාඩු මොනවද දන්නේ කරන්නේ. මම බල්ලා එන්න. කොහොම? ඌ හැංගුණා. ඒ ආශේන් වරෙන් ඒ. ආශේන් මැදින්ද? අර නෑ ගමු ලස්සන ෆොටෝස් එක. ඒ වරෙන් නෑ නෑ ඔය බඩු ටික දියා මං ගන්න. ඒක වාහනේ පලේ. අර නෑ ගමු. පාර අතල ගන්නේ නේ. අඩු නෑනේ යමන්කෝ. සිරාවට කියන්නේ ඇයි? යා. පලේ. ඔක දියා. මේ උඹලගේ බෑග් එක කියලා චරියා මැරෙන්න ගියේ. ඔව් මේක. අඩ මේ බෑග් එක ඒ ගනින් ඈ. හොඳ ලස්සන ෆොටෝ. ඉන්නු අයින් එන්න. නෑ නෑ උඹ හරි මැදිද? හරි මැදිද? අර ටයර් දෙක දෙපැත්තේ දාන්නකෝ. අයර් දෙක දෙපැත්තේ කියන්නේ. ඉතින් ටයර් දෙක කකුල් දෙක තියලා ලස්සනට ඔන්න එනවා අයින්. එල්ලෙක් කෙලවන්නේ. කෝඩ් එකකට යන්න දියා. ඔව්. V6 පෙන්ටෙක් නේ. ටයර් දෙකේ මෙතලා එලිෆන්ට් රොක්ස් යනවද? ග්‍රීන් පූල්ස් යනවද? ඒ මොකටද යන්නේ? මොකටද යන්නේ? මොකටද යන්නේ? මොකටද යන්නේ? ග්‍රීන් පූල්ස් එලිෆන්ට් රොක්ස්. ඈ? ට්‍රක් එකක් අහු වුණා. මේ අයිස්ක්‍රීම්ද? ඔව්. ඔය මෝල්ඩ් කරලා තියෙන මම එහෙම තියෙන්නේ. Medal isterala mai. मैं बैस्टोट ना दी दूँ ने ओना भाई I am ready Not ready. මේක නම් ඉන්න බෑ. මේක අමාරුයි. මේක අමාරුයි. තමයි අපි දැන් මෙතන
එතනම් අපිට මෙතන හරියන්නේ පොඩ්ඩක් මේ සීතල වැඩි. අපි අර කලින් ගියපු ස්පොට් එකට යන්න කියලා අයිඩියා කරන් ඉන්නේ නේද? චරියා මෙතන හරියන්නේ නැහැ නේ. අපි දැන් ආයෙ අතනට මෙයා එතන සීතල වෙයි දැන්. යාළුවනේ අද දවසම අපේ ඉනුෂි කෑවා නාන්න යන තැන මේව කරලා සේරම කෑවා. සේරම වයිබ් එක කෙලෙව්වා අපේ. කෑම තියෙනවද දන්නේ නැහැ. දන්නේ නැහැ. අපි හදාගෙන කන්න ඕනේ. ඒක බලන්න. හදාගෙන කන්න විදිහ නැහැ අපිට මේක. දරු දුක නැහැ. දොල්ල දුක? හා? බටු ගේන්න ගිහින් එහෙනම් ඒක. අර අතන්ට යන්න හේෂන් මල්ලි ගාවට.
The next day. සුබෝදෑසනක් යාළුවනේ. අද අපි පිටත් වුණා. ඉන්න තැනින් පිටත් වුණා දැන්. අපි බේකරියකට යන්න ප්ලෑන් කරන් හිටියේ. යනට හුඟක් රෝඩ්ස් ක්ලෝස්ඩ් අද මේ ක්ලාසික් කාමීට් එකක්ද මොකක්ද තියෙනවා මෙහෙ. ඉතින් අපි ලසියව යවලා පයිස් ටිකක් ගෙන්න ගත්තා. මේ දැන් ආවා කෑම අරගෙන. එතකන් අපි ස්ටාර්ට් කරෝනේ. ඉන්න නෑ බහිමු. කන්න බහලද ගන්නේ? පයි මහත්තයා ඇවිල්ලා ඉන්න. What? පයිලවස් පයි මහත්තයා යාළුවනේ පයි රෙඩිලු දැන්. පයි රෙඩි වෙලා. පයි ස්ටික් කරන්න හදන්නේ දැන්. හරිද? අයියෝ එක වැඩයි වාර දුන්නේ. එක වැඩයි වාර දුන්නේ. මේ ස්පිනච් එක. කවුද ස්පිනච් ගත්තේ? එතන සිනගයකෝ පට ගාලා දානවා. ඔව් ඇත්තට අර මේ අර මොකද්ද අපේ පයි පෙට්ටිය මේ. පයි පෙට්ටිය. ආසාවෙන් පයි ගන්න හැටි කොහොමද කට්ටිය? බයිට් එකක් දාලා තමයි. මේකෙත් මේ ලීක්ස්. නෑ මේ තායි ග්‍රීන් එකද බලන්න. ඒක කවුරුත් ගත්තේ නෑ ග්‍රීන් එක. පෙපර් ගත්ත මායි මොයි. පෙපර්. ඔබ කොහොමද දන්නේ? උඩ පෙපර් දිනවා. අඩ උඩ මොලේ දිනවා. තව පෙපර් එකක් තියෙනවා. ඊ ඉතින් තියන්න එපා. වතුර. බාවේ. මේ ඕක නේද මේ උඹ කිව්වේ මොනවා හරි මේ හොඳම මේ බේකරියද මොකද්ද කියලා? කියාගේද පොඩ විස්තරය? ඔව් ඔව්. මොකද්ද? දැන් එතකොට අපි තව එකක් ගත්තනේ බා. දෙක බෑ. කොහොරාද? මාක් වල තියෙන ඔක්කොම රෙස්ටෝරන්ට් වලින් නම්බර් 1 එකයි නම්බර් 1 එක ගිය අවුරුදු 10ටම. කමාල් හරි. රාය. කාලවල සරයක් කන්න බෑ. නෑ මේ කොහොම හොට් ඩොග් එක? සසේජ් රෝල් එකක්. හරිද? සරුවල දාලා නෑ එහෙනම්. මං ඉල්ලුවා එක. අර මේ කප් මාන සොසෙජ් රෝල් එක. මම ගත්තේ මට. මම හිතුවේ මේක සොසේජ් රෝල් එක. හොට් ඩොග් එක. මේ හොට් ඩොග් ආ උඹ සිලිකෝන් කාන එකද ගත්තේ නැත්තේ? නෑ නෑ ඒක මගේ අරගෙන සොසේජ් රෝල් බයි. එක දාලා නෑ. ඔව් ඉතින් දැන් ඕක මට දෙන්නේ. මේක උඹේ එක. ඔය මොකද්ද? මේ කෝන් එක මේ කෝන් එක නිලු ඔයාගේ දෙක තියෙනවා. ඔව් ඒක බලන්න. නේ මූ මට කියන්නේ මොකද්ද? මගේ කියලා. මේක කාගේද? මගේ නෙමෙයි ඔය. මගේ. මගේ නෙමෙයි ඔය. මේ කන නේ. ඔයාගේ කියලා නෙමෙයි. නෑ නෑ ඌ කිව්ව මගේ කියලා. ආ නෑ. මම හිතුවා උඹ ගත්තා. නෑ නෑ නෑ. මේ තායි ග්‍රීන් එක හයි ඈ. හැබැයි මේකෙන් බඩ පිරෙන්නේ නැහැ ළමයි. ඔව් ඈ එකක් ගමු අතනින්. අයියෝ මට හයි ඈ. මාසෙක තුමා. ටෝස්ට් එකක් ගත්තා. ටෝස්ට් එක. අතම හයි ඈ. මේක රිටර්න් ඩ්‍රයිව් එක. භාගයක් දෙන්න බෑ. සරට තියෙනවා. උඹේ කරන්නේ උඹ. මගේ එක මම අරන්නේ නැහැ. ඔව් ඒක තමයි. වෙලාවට අපි වැඩිපුර ගත්තා. ඔව්. අන්තිමට කොහොමද? මේ නෑ පස්සේ ඉස්සෙල්ලාම ගත්ත එක පස්සේ එයාගේ හොට් කියලා. අපි එක එක අරගෙන එයාගේ එක හොයාගන්න ලේසියි කිව්වා එයාගේ ගත්තේ කියලා අපි ඔක්කොම. ගියපු එකම බරද්දගෙන තියෙනවා උඩ. උගේ එක. නෑ දැන් අපි එක එක අරගෙන අන්තිමට බූට එකක් නැතුව ගියා නම් ඔව්. ඔව් ඒක තමයි. මම ටෝස්ට් එක කරනවා මම මගේ. වයිස් ටෝස්ට්. බුදෙන් ඔකේ ඉල්ලගන්න එහෙනම් ටෝස්ට් කරන්න. ටෝස්ට් එක ගාලා ඌ ජීවත් ඒක භාගයක් කාලේ ඉවරයි. දැන් උඩ කරනවා. ළමයි තව කෑම මදි වෙලා මේ මේකම නෑ. තව ගේන්න යනවා. උඹ අප්සෙට් තියෙනවා? ඔව් මචං. දියන්කෝ. ඔය අරක තියෙන බා. නෑනේ. ඔබ බලන්නේ හොට් ඩොග් එක. හොට් ඩොග් එක. ඒක දැක්කම බලන්න. බලන්න. ඒක වැඩිපුරම ඕනේ. මේ මට තායි ග්‍රීන් එක දැම්මද? මට තායි ග්‍රීන් මට තායි ග්‍රීන් ඔබ ගත්තනේ දෙක. මන්ද ගා මට. තායි ග්‍රීන් 89ටත් ඕනේ කිව්වා. දැන් ඔය උඩ තායි ග්‍රීන් තියෙනවා බෙටා. ෆස්ට් එක එක හයිගෝ කොන්න වඩා. තායි ග්‍රීන් කාටද ඕනේ? පෙපර් එක පතර. ෆස්ට් එක මේ මට හැබැයි ඒක අපි ඒක අපි එන භාගේ භාග කමු. මොකේද? තව පෙපර් ස්ටෙක් එක.
හරි. පේපර් ස්ටේක් එකක් ගත්තා. රහයි බා. මේක රහය. චිතා කරලා කට්ටියට රහ වැටිලා යකෝ. මෙහෙම ෆයි කාලා. අපෝ මෙතෙන්ට මෙන්නද වැටාව ඩ්‍රොප් කරගෙන. එහෙම කරමු නේ. එකෙන් ගිහලා. ඔව්. වැටාව වන් ඩ්‍රොප් කරන්න. ඔව්. කරලා අපෝ මෙතෙන්ට මෙන්න. බටාව එතනින් ගත්තොත් තමයි අපිට කොෆි ගන්න පුළුවන් නේ. කොෆි ගන්න ඕන. කොපි අතනින් ගමුනේ. කොතෙන්ද? ෆැක්ටරි. චොක්ලට් ෆැක්ටරි. ආ තිබුණොත්. මෙතන කොෆි කඩයක් තියෙනවා හැබැයි අහල. අර මේකත් පාකේ එක්කම දුවනවා. අම්මා මේකත් එක්කම දුවනවා. ඔය පේපර් ස්ටේක් එක. ආ පෙපර් නෑ 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 ටෙලිෆෝන් එක මට එකක් කන්නත් හිතුණා I will be full. යමංග බඩ. හරි එතකොට හරිනේ තායි ග්‍රීන් දෙකයි චිලි චීස් ඩොග් හතරයි පෙපර් ඒක තායි ග්‍රීන් තව කන්න බෑ මට මේක දෙකයිද? වැඩි කළා නේද? කේනේට එකයි ඔබට එකයි. උඹලා ගන්න නැද්ද? නෑ. එහෙනම් මම ඒක හරි. ඈ ඒක පිටරේ තායි ගේම් තුනක් කරපන්. හොට් ඩොග් මේ කාල බලහංගෝ අඩ එක එතකොට පහයි පහයි. මචං. ඒ බීෆ්ද? මෝ පේපර් ස්ටේක් එකක් ගත්තානේ. බීෆ්ද? ඒක සැරේනවා ලස්සනට හොට් ඩොග් පහයි හරි කොන් කන්නේ සිලිකෝන් කානේ රහින මචං කො එක. මොනවද මේක බ්‍රෝ මෙතන තියනවා දැනට. අපි විසික් කරමු පස්සේ. හරි. බින් බෑග් එකක් දියන්කෝ. ආ මං ගාව තියෙනවා මං ගාව. ආ දෙන්න ආ දෙන්න. ස්ටෙක් එක කෑවනේ රහය පට්ට රහ. මේක පට්ටර හයක දැක්කා ඒක චංක් තිබ්බේනේ. ඒක මාර් ජූසි මට හිතුණා ඒක තියෙන චංක්ස් එක. නෑ උන් අතර හොඳට කරා. සාමාන්‍ය මචං එහෙම චංක් නෑ බචං මේ පේපර් මේ නෑ, ගත්තා. නෑ. ස්ටේක් ගත්තා. යන් බවි නගේ. අද පුදුම ෆයි. මාතන පෙට්‍රෝල් ගහන වුණා. ෆයි ලෝකයක් වුණා. කට්ටියම ඉතින් ගහනවා. පෙට්‍රල් ගහන්න කොහමද ඉදා මම මොකද ගිහලා ඇවිල්ලා? මේක සරයි ඩොග්ගේ මරුවේ. හොට් ඩොග් ඩොග් එක තමයි මම ඒක කන්න තමයි ආසද. ඒක සුපිරද හරයි. කරන්න පුළුවන් මේක සරයි මේ කරා ඒක නම් මාර්ගදී. ඒක ගන්නකො. මම අරු ගත්තනේ මොනවද ග්‍රීන් එකයි අරකයි මේකයි. ඔව් ඒක වෙනස් තාම අරගත්තේ නෑ. ඈ හරයි ඒක. වැටුණා. පොඩ්ඩක් වැටුණා. මම පයි කන්න ආස නැද්ද ඔය නාන්න වෙනවනේ. ඔව්. මා දෙම ලෙසින් කන්න නෑ. ඊට උණු උනහම පිච්චිලා යන හැමතැනම ඔව් පස්සේ ඔව්. ඊට පස්සේ දවස් දෙකක් විතර යනකම් ඊට පස්සේ රසකුත් නෑ. චොක්ලට් චිප් එක දැම්මා ගෙන්ටුගේ මේට්. පිටිපස්සේ ඒක හැනවා ඉස්සරහින් අපි සින්දු දාලා ඔක්කොම මික්සලා දීල්ලුද. මට ඊය රවිජේගේ සින්දු ආද්දිත් එහෙම වුණා. එකම ටික කරගෙන එළ ෆොටෝ එක ගමු නේද? ෆොටෝ එකක් කරගෙන. සමුදෙම කට්ටිය නා මල්ලි කපල් කපල් එනු ටක් ගාලා අතන. අද ස්කෝන් එකකින් අවුල් ගියා. කවන්නත් නම දෙක. ට්‍රිප් එක අරගතෝ කොට එහෙම. ඔව් ට්‍රිප් එකට සමුදෙමු කට්ටියම ගෙදර යනවා. ඊළඟ ට්‍රිප් එකේ අපි මොනවද එස්පරන්ස් ට්‍රිප් එකෙන් අපි හම්බ වෙමු එන මම චරිය විතර යාළුවනේ එක්ස්ප්‍රෙස් ට්‍රිප් එක ඇප්‍රූව් වුණත් මම කියන්නම් ඔයාලගේ දරුවත් කරන්න. හරියාගේ සාදර අනුග්‍රහය. ඔව් අපිට ෆ්‍රී නේ ෆුල් බා ගන්න එපා අපි සල්ලි දුර කරගන්න බෑ උඹලා සල්ලි දැම්මට පස්සේ. ගාන්ට මේකෙත් 1% බා බැටරි නේ යා